ඔන්න මං කියන මෙහෙම එකක්. මොකද්ද කරන්න ඕන දන්නවද? ෆෝන් එක අරගෙන ෆෝන් එකේ notifications off කරන්න. මට කවුරු හරි කිව්වොත් එහෙම ඔයා තව මිනිස්සෙකුට තමන්ගේ ජීවිතේ ගොඩ එන්න උපදෙස් 10ක් දෙන්න කිව්වොත් එහෙම මං මේ 10 ඇතුළේ දෙන එක උපදෙසක් තමයි මෙන්න මේක. notifications සියලුම app වල off කරන්න. කිසිම app එකකින්වත් notifications දෙන්නේ නැහැ. මං කියන්නේ ෆෝන් එක පාවිච්චි කරන්න එපා කියලා නෙමෙයි. මට වැඩි අවුරුදු 5ක් 10ක් 15ක් වැඩිමල් මිනිස්සෙකින් ඇහුවොත් එයා කියයි ෆෝන් එක පාවිච්චි කරන්න එපා. එයා දන්න ඔප්ෂන් එක තමයි ඒක. මම අද මේ ඉන්න තැනට එන්න මගේ ෆෝන් එක කියන එක පුදුමාකාර විදිහට මම පාවිච්චි කරලා තියෙනවා. මං ඉස්සර Facebook එකට දාන පෝස්ට් හදන්නෙත් ෆෝන් එකෙන් සමහර ඒවා. මම Facebook එකේ ළමයි එක්ක කමෙන්ට් කරේ මෙසේජ් කරගත්තේ ක්ලාස් ගැන කිව්වේ ඒවට රිප්ලයි කරේ ඔක්කොම කරේ ෆෝන් එකෙන්. පස්සේ තමයි මේ තැන් වලට කට්ටිය තව දාලා ඉවරලා අපි මේක ලොකු කරලා දැන් ලොකු ගුරුවරයෙක් බවට පත් වෙලා ඉන්න සාපේක්ෂව. හරිද? ෆෝන් එක කියන එක මං ගාව නොතිබ්බනම් අර පන්ති හන්දි වල කරලා පෝස්ටර් ගහ පන්ති කරා නම් මට ජීවිතේට මේ ඉන්න තැනට එන්න හම්බෙන්නේ නැහැ. මම පන්ති කරේ මේ මෑතක් වෙනකම් ෆෝන් එකේ. කැමරා එක වෙනුවට කයි කරලා. හරිද? ජීවිතේ ෆෝන් එක තරම් මට උදව් වෙච්ච තවත් දෙයක් නැහැ මේ දිනුණු මේ මිනිසෙක් බවට පත් වෙන්න. එච්චර වටින එකක් ෆෝන් එක හරියට පාවිච්චි කරන්න දැනන් ඉන්න. හරිද? මේත් එක්කම තව එකක් තියෙනවා මේ ඔයාගේ ෆෝන් එකේ මේ ඉන්බිල්ට් ඇප් එකක් තියෙනවා මේ සෙටින්ග්ස් වලට ගිහපුවම ඔයාලට හදන්න පුළුවන් ඇප් එකක් නෙමෙයි. මේක ඇත්තට මේක එක ඇප් එකට අදාළව ස්ක්‍රීන් ටයිම් කියලා එකක් තියෙනවා. ස්ක්‍රීන් ටයිම් එකට ඇප් එකෙන් ඇප් එකට ලිමිට් කරන්න පුළුවන්. හරිද? ඕක කරන්න ක්‍රම තියෙනවා. එකක් තමයි එක්කවට තර්ඩ් පාර්ටි ඇප් එකක් තව දාගන්න පුළුවන්. උදාහරණයක් තමයි මම ඔය එක කාලයක් කතා කරා මේක මේ පාඩමට දාලා දෙන්න නෙමෙයි ඔයාගේ අර A level ජීවිතේට දාලා දෙයක්. කියන දේ කරන්නේ. හරිද? මේ ෆොරස්ට් කියලා ඇප් එකක් තියෙනවා. ඒකේ පුළුවන් අපිට වැඩකට ફોකස් කරලා ගහක් හිටවන්න පුළුවන්. ගහක් හිටවපුවාම මේ මොකද වෙන්නේ කියන්නකෝ? ඒ ගහ පැලවෙලා ඉවර වෙනකන් අර අපි විසින් මේ අසයින් කරපු වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ ෆෝන් එකේ වෙන වැඩක් කරන්න බෑ. ගහ පැලවෙනකන් ඉන්න ඕන. ෆෝන් එක තිබ්බ පැත්තකින් වැඩේ කර අපේ වැඩේට ફોකස් කරලා කරනවා. ඒතර ගහ පැලවෙනවා එකයි. තව ගහක් පැල කරනවා. චුට්ට අපිට ෆොරස්ට් එකක් හදන්න පුළුවන්. හදපුවාම අපිට යම් එකතු වෙන පොයින්ට්ස් ප්‍රමාණයක් අපි විසින් කොච්චර වෙලාවක් ඇප් එකේ ඒගොල්ලොත් එක්ක ගස් පැල කරලා තියෙනවද අපි ફોකස් කරලා වැඩ කරාද කියන කාරණේ මත. හරිද? එතකොට ඒකට සමගාමීව ඒගොල්ල ඇත්ත ගහක් ලෝකේ සමහර තැන්වල අපි වෙනුවෙන් පැල කරලා අපිට ෆොටෝ එකක් වෙනවා මෙන්න ඔයාගේ ගහ මෙන්න මේ හවල් රටේ අපිට ඔයාගෙන් ලැබිච්ච ඒ අදාළ රෙවෙනියු එකෙන් තමයි මේ ඒ වැඩේ අපි කරගෙන යන්නේ. මරු නේද? ෂෝක් කන්සෙප්ට් එකක්. හරිද? එතකොට වැඩකුත් වෙනවනේ. නිකන් මං හොරස්ම දාගන්න ඕනේ නැහැ. ස්ක්‍රීන් ටයිම් එකක් දාගන්න ඇප් වලට වෙලාවක් තියාගන්න සෝෂල් මීඩියා වලට දවසකට පැය දෙකක්. ඔයා දවසකට පැය දෙකකට සෝෂල් මීඩියා ලිමිට් කරාම ආට තේරෙයි පැය දෙකට වඩා කොච්චර වෙලාවක් ඔයා සෝෂල් මීඩියා වල ඉඳලා තියෙනවද කියලා මීට කලින්. මාර වෙලාවක් හරිද ෆෝන් එකෙන් මේ අයින් වෙන්න මාර අමාරුයි. මේක දාගන්න ස්ක්‍රීන් ටයිම්. දාගත්තාම දැන් මම සාමාන්‍යයෙන් මගේ ස්ක්‍රීන් ටයිම් එක පැය 10 පැය 8 වගේ තිබ්බා. මම ඒක පැය 3ට 4ට බස්සලා තියෙනවා වර්තමානයේ. එකක් තමයි මට ෆෝන් එක ඔබලා කොච්චර බොත් ඔච්චර තමයි කියලා හිතලා තියෙන්නේ. අනිත් එක තමයි මේක. නොටිෆිකේෂන්ස් එන්නේ නැතිකොට ඔයා ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැහැ. එකපාරට ටින් ගාලා නොටිෆිකේෂන් එක කරනවා. ඔයා ගිහලා බලන Instagram එකට කවුද මොකද කියලා තියෙන්නේ. ටක් ගාලා රිප්ලයි එකක් දානවා ඔයා. මේ ලෝකේ හැම මිනිස්සයම හරිද? ඔයාව හොයන වෙලාවට ඔයා ඒ හැමෝටම අවේලබල් වෙන්න ගියොත් එහෙම ඔයාට ඔයාගේ වැඩක් කවදාවත් කරගන්න හම්බෙන්නේ නැහැ. කවුරු හරි වට චෝදනා කරා උඹට නම් මෙසේජ් එකක් දැම්ම රිප්ලයි දාන්නෙත් පරක් වෙලා නේද? හරිද? කමෙන්ට් එකක් දැම්ම බලපන් ඔබ ඒව බලන්නේ නැහැ නේද? කෝල් එකක් ගත්තාම ආන්සර් කරපන් කියලා කට්ටිය කරදර කරයි. ඒ කවුරුත් ඔයාගේ අර ප්‍රෝග්‍රස් එකට සහයෝගය දක්වන්න එන්නේ නැහැ හොඳට මතක තියාගන්න. ඔයා සාර්ථක මිනිසෙක් වුණොත් තමයි මේ හැමෝම ඔයාගේ වටේ ඉන්නේ දීර්ඝ කාලීනව. හැමදාම කෝල් කරයි එහෙම වුණොත්. නැත්තම් නෑ. හරිද? මේ A level කරන කාලේ තමන් සෙල්ෆිෂ් වෙන්න ඕන ටිකක් විතර. එළියට පෙන්නන්නේ නෑ. හිත ඇතුලෙන් තමන් කොහොම හරි මගේ මේ වැඩේ කරගන්න ඕන කියන එකේ ඉන්න ඕන. හරිද? මගේ යාළුවෙක් ඉන්නවා අනිමන්ත කියලා. හරිද? එක්සෑම් කාලේට පට්ට ආත්මාර්ථකාමී හරි. ඒ කියන්නේ අනික් කාලේට කිව්වොත් ඒ අඩෝ යන් යාපනයේ කියලා වෙලා අඩෝ යයියන් කියලා වෙලා එනවා. අපි හිත මේ සතිය එක්සෑම් සතිය කියලා. නිවන්ත පොඩ්ඩ හන්දියට ගිහලමුත් ඒකක් බොන්න. අඩෝ බෑ බම් මේ පොඩි වැඩක ඉන්න බා. පාඩම් කරමු. පාඩම් කරමු. ඇයි එක්සෑම්? හරිද? එක්සෑම් නැති කාලේට ඕන එකක්. ඒක තමයි ක්‍රමය. හරි ක්‍රමය. මම බයිනවා ඉතින් ඵලය යන්න බල වැඩන්නේ. අනිත් වෙලාවට නම් අපිට මොන හරි තිබ්බොත් නම් අන්න. ඒ වුණාට අරක තමයි හරි ක්‍රමය. හරිද? ඔන්න.
හරි ප්‍රොඩක්ටිවිටි එකට ෆෝකස් කරන්න